Long ago, Kalania was said to be one of the most magnificent cities of the ancient world, known not only for its beauty, but for the depth of its history and belief. According to Buddhist tradition, this land became deeply sacred when the Aga king Maniakika is believed to have invited the Buddha to visit Kalania. It is said that the Blessed One may have set foot upon this very soil, an event that forever shaped the spiritual identity of this place. Once ruled by the Naga people, this ancient kingdom gradually came to be regarded as a land blessed through faith and tradition, where history and sacred belief became closely intertwined. Even today, many hold the view that Kalania carries a presence beyond what can be seen. Something subtle and unexplainable, felt more than understood. What you are about to witness is not only a temple. It is a living landscape of belief, memory, and time, where history is still quietly present. සමහර තැන් සිතියමක ලකුණක් විතරයි. සමහර තැන් ඉතිහාස පොතක පිටුවක් විතරයි. ඒත් තවත් සමහර තැන් තියෙනවා කාලය ගෙවුනත් තවමත් කාලය ජීවත් කරවන. මෙතනට හැමෝම එන්නේ එකම හේතුවකට නෙවෙයි. සමහරු ප්‍රාර්ථනා කරන්න, සමහරු ස්තුති කරන්න, තවත් සමහරු නිහඬකම හොයාගන්න. බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ තුන්වන ශ්‍රී ලංකා ගමනේදී උන්වහන්සේ මේ කැලණියට වැඩම කළ බව විශ්වාස කෙරෙනවා. ඒ ගමන භූමියක් වෙනස් කරන්න ආපු ගමනක් නෙවෙයි, හදවත් ස්පර්ශ කරන්න ආපු ගමනක්. අද අපි දකින්නේ ගොඩනැගිලි විහාරාරාම. එදා මෙහි වටිනාකම මිනිසුන් තුළ තිබුණා. ගල්වලට බිත්තිවලට කටහඬක් නෑ. ඒත් අහගෙන ඉන්න කෙනෙකුට ඒවත් තවමත් ඉතිහාස කතාවක් මුමුණනවා. පොසොන් පොහොය කියන්නේ නිකන්ම පොහොය දිනයක් විතරක් නෙමෙයි. මේ දූපත ජීවිතය දිහා බලපු විදිහ වෙනස් වෙන්න පටන් ගත්ත මොහොතක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවරත් සමග මෙහි පැමිණියේ ආගමක් පමණක් නෙවෙයි, කරුණාව, ප්‍රඥාව, අවිහිංසාව කැටි කරගත්ත මිනිස් ජීවිතය තේරුම් ගන්න අලුත් මාර්ගයක්. මේ බෝපත් අවුරුදු 100 ගණනක් තිස්සේ එකම දෙයක් කරනවා. හුළඟත් එක්ක නටනවා. හැබැයි ඒ නිහඬ සද්දය ඇතුලේ තවමත් හිත නිවන පාඩමක් තියෙනවා. සංචාරයක් කියන්නේ දුර යන එක විතරක්ම නෙවෙයි. ටික වෙලාවකට හරි Tamanගේ හිත නිවුණු තැනක් හොයාගන්න එකට. කාලය වෙනස් වෙනවා. සමහර තැන් වෙනස් වෙනවා. ඒත් සමහර තැන් තියෙනවා මිනිසාට තමාව නැවතත් මුණගස්සන. කැලණි පුදුබිම කියන්නේ මං විශ්වාස කරන විදිහට අන්න එහෙම තැනක්. Nare nare
रे रा वसाने देवियंगे वारे सांद देवियंगे वारे मिहिकत देवी मत वैटी वारे में वसाने मलपू दिने कोई देवी हंगू में पिन बिमार